ඔගලන් හැමෝටම සුබ නත්තලක් වේවා. මේක ටිකක් පරණ වීඩියෝ එකක් 2 weeks විතර ගිහිල්ලා තමයි මම අප්ලෝඩ් කරන්නේ. ස්කූල් හොලිඩේ එකයි හැමදේමයි පාටිස්සේ මේ හැමදේමත් නිසා ටිකක් බිසි වුණා. ඒක නිසා තමයි මේක අප්ලෝඩ් කරන්න පරක්කු වුණේ. ඉතින් අපේ ගෙදර සමරපු පුංචි නත්තල මේ මගේ දුවගේ එකම වයසේ ඉන්න ෆැමිලිස් ටිකක් එකතු වෙලා අපි හැමෝගම තෑගි බෝග බෙදාගෙන ක්‍රිස් ක්‍රින්ගල් කරලා ඉතින් තමයි මේ නත්තල අපි සැමරුවේ. මේක අපි ඇත්තටම දෙසැම්බර් 26 වෙනිදා බොක්සින් ඩේ එකේ ඕස්ට්‍රේලියාවේ හරියටම නත්තල ඉවර කරන දවසේ තමයි අපි මේ නත්තල් උත්සවය තිබ්බේ. සාමාන්‍ය ලංකාවේ නම් මම දන්නවා ජනවාරි 6 වෙනිදා තමයි නත්තල ඇත්තටම ඉවර වෙන්නේ. හැබැයි ඕස්ට්‍රේලියාවේ මම හිතන්නේ එංගලන්තෙත් මේක තියෙනවා. 26 වෙනිදා නත්තලට පස්සේ දවසේ බොක්සින් ඩේ කියලා නම් කරලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම පැක් කරලා ක්‍රිස්මස් ට්‍රී ඔක්කොම අයින් කරලා හැමදේම කරලා පැක් කරලා මේව කරන්නේ බොක්සින් ඩේ එකේ. ඉතින් අපිත් ක්‍රිස්මස් උත්සවයේ තිබ්බ අන්තිම දවසේ හේතුව හැමෝගෙම පහසුව තකා රස්සාවල් ඒ හැමදේම නිසා. ඉතින් කියන්න ඕනේ හරිම ලස්සන දවසක්. පුංචි පුංචි තෑගි ගොඩාක් බබාලාට හම්බුණා. ඒ කියන්නේ පවුල් 4ක් විතර පවුල් 4ක් විතර එකතු වෙලා ඇතරම් 5ක් විතර එකතු වෙලා තමයි මේ නත්තල අපි සැමරුවේ. ෆැමිලිස් දෙකකට එන්න බැරුව ගියා. මොකද ඒක ලෝන් වීකෙන්ඩ් එක ගන්න නිසා. ඒගොල්ලෝ හොලිඩේ යන්න ප්ලෑන් කරලා තිබිච්ච නිසා ඒත් සමගම ඉතින් මේ හැම පවුලකින්ම හැම බබෙක්ටම තෑග්ගක් ලෑස්ති කරගෙන ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ අපි කේක් එකේදම ක්‍රිස් ක්‍රින්ගල් ලොකු අයත් සතුටු වෙන්න එපා. ඉතින් ওই විදිහට තමයි අපි නත්තල සැමරුවේ. ඇත්තටම කියනවා නම් එහෙම ලොකුවට දෙයක් කරේ නැහැ. මොකද එහෙම කරන්න දෙයක් නැහැ. පුංචි පුංචි දේවල් එක සතුටු වෙන්න ගොඩක් දේවල් තිබ්බ නිසා. ඉතින් සීක්‍රට් සැන්ටා විදිහට ඇන්දේ මගේ හස්බන්ඩ් අත්දැකීම් අරිම අඩුයි සැන්ටා කෙනෙක් විදිහට ඇඳලා ඒගොල්ලන්ට තේරෙනවා ඇති. මේ එයාගේ හැකියාව. හැබැයි එයා පුළුවන් තරම් ඉන්න කට්ටියව හොඳට එන්ටර්ටේන්මන්ට් කරන්න උත්සාහ කරා. ඉතින් හැමෝගෙම උදව් පදව් ඇතුව තෑගි බෝග බෙදාගත්තා. ලස්සනට පුංචි පුංචි තෑගි ගොඩාක් එකතු කරලා අපි හැමෝම ලස්සන දවසක් කරගත්තා එක. ඉතින් හැමෝම කෑම පිඟානක් අරගෙන ආවා. ඒකට හේතුව තමයි ඉතින් මේක හැමෝම එකතු වෙලා කරන දෙයක්නේ. එතකොට මම විතරක් කෑම හැදුවොත් වෙන්නේ මගේ කෑම විතරයි රස බලන්න. ඉතින් හැමෝම එකතු වෙලා බැන්දා. සැන්ටා යනවා. සැන්ටා පස්සේ පොඩි අය යනවා. කියලා ඉතින් සුන්දර දවසක්. ඊට පස්සේ අපි පුළුවන් විදිහට සින්දු ටිකක් කියලා අපේ දවස් අපි ලස්සන කරගත්තා. අප කවුරුත් එන්ටර්ටේන්මන්ට් කරන්න එන්නේ නැහැ. ඉතින් අපි තමයි ඉව කරගන්න ඕනේ. ඉතින් මෙතන සින්දු කියද්දී බිගිනර්ස්ලා හිටියා, ප්‍රොෆෙෂනල් සිංගර්ස්ලා හිටියා. ඉතින් අය සුන්දරව අපි ගෙව්වා. ඉතින් මේ මේසේ හැමෝගෙම සහයෝගයෙන් හදපු මේසයක්. හැමෝම ආසාවෙන් ගෙනාපු පෑම් පිඟන් තියෙනවා. මං හදපු ඒවත් තියෙනවා. ඉතින් මේ පොඩි අයට කන්න දෙන වෙලාවේ ඒගොල්ලන්ගේ පාටිය. ඉතින් ඉස්සෙල්ලාම මේ තියෙන ෆින්ගර් ෆුඩ් මේසේ. ඊට අමතරව අපි වෙනම ඩයිනින් එකකුත් ලෑස්ති කරගත්තා. මේ පාටිය පටන් ගන්නකොටම මම කහබත් අදලා ඒ මෙනු එකක් තිබ්බා. ඊට අමතරව අපේ යාළුවෝ කොත්තු හැදුවා. ඉතින් මේ කොත්තු හදන වෙලාව තමයි මේ විදියට ඉතින් හැමෝම එකතු වෙලා හදන පුද්ගලයාට සහයෝගය දක්වනවා. මේ ප්‍රොෆෙෂනල් සිංගර්ස්ලා මේගොල්ලන් ශ්‍රුතියට උච්ච ස්වර ඔක්කොම දාලා තමයි ඔය සින්දු ටික කියන්නේ. අපි ඇවිල්ලා බිගිනර්ස්ලා. ඉතින් අවස්ථාවක් අරගෙන අපේ කට්ටිය ඉස්සරහා ලැජ්ජ වෙන ගමන් අපි සින්දු කියන කට්ටිය. ඉතින් සුන්දර දවසක්. හරිම ලස්සනයි. හැමෝම එකට එකතු වුණා. හැමෝගෙම ගෙවල් වලින් කෑම පිඟානක් ආවා. ඩෙසර්ට් එතකොට මෙයින් මීල් එකට සහයෝගයෙන් තමයි මේ දේවල් කරේ. සුන්දරව ඉතින් මගේ හස්බන්ඩ් මේ ලස්සන සින්දුවක් කියනවා. ඉතින් ඊට පස්සේ මගේ යාළුවගේ හස්බන්ඩ් එක්කත් මම ලස්සන සින්දුවක් කිව්වා. අර කිව්වා වගේ එහෙම ලොකුවට අපි මේ සින්දු කියන්න දන්න පිරිසක් නෙමෙයි. දෙන්නෙක් හිටියා. ඒ දෙන්න ප්‍රොෆෙෂනලි ගෲප් වල සිං කරන කට්ටිය. ඉතින් ඒගොල්ලන් දන්නවා කොහොමද කියලා. අපි එහෙම ප්‍රොෆෙෂනලි සිං කරන කට්ටිය නෙමෙයි. නමුත් මියුසික් කියන දේ ඇගේ තියාගෙන
ලස්සන්ට මොන හරි දෙයක් අපේ කාලේ ගෙවන්න. අපි එකතු වෙන මේ වර්ක් ස්ට්‍රෙස් හැමදේම දින ළමයිගේ ස්කූල් හොලිඩේස් අපි හැම කෙනාම එකතු වෙලා මේ එකතු වෙලා මේ අපේ සතුට බෙදාගන්නේ. සාමාන්‍ය සාමාන්‍ය ජීවිතයෙන් චුට්ටක් අයින් වෙලා පොඩි එන්ටර්ටේන්මන්ට් එකක් කරන ගමන් තමයි මේ එන්ටර්ටේන්මන්ට් එකක් එක්ක අපේ ජීවිතේ පොඩි පොඩි තැන් අපව සුන්දරව හඳුනගත් මිනිස්සු එක්ක තමයි මේ ගෙවන්නේ. මොකද ඒකත් හරි වටිනවා. මොකද තව තැනක තමන්ගේ වැරදි නොකියන තමුන් එකට ගැලපගෙන ඉන්න ළමයි ගැලපෙන අනිත් එක ළමයිගේ ප්‍රශ්න තේරුම් ගන්න පුළුවන්. සමහර මේගොල්ලෝ එකට සෙල්ලම් කරාට විනාඩි 5කින් රණ්ඩු වෙනවා. එතකොට සමහරට තව බබෙක්ට හර්ට් වෙන්න පුළුවන්. ඒතර පේරන්ට්ස්ලා වුණාම අපි ඒක තේරුම් අරන් කටයුතු කරන්න ඕනේ. ඉතින් අවබෝධය තියෙන අපි හැමෝම එක්ක තමයි මේ ජීවිතේ ලස්සනට ගෙවාගෙන යන්නේ. ඒක තමයි වැදගත්. සමහර යාළුවෝ හම්බුනාම අපිට හැමෝම එක විදියට ආශ්‍රය කරන්න බෑනේ. ඒතකොට අපි දැනගන්නවත් ඕනේ අයව තියෙන තැන් වලින් තියලා ඒ සුන්දර විදියට ගෙවන්න. ඉතින් සමහර පිරිසක් ඉන්නවා ඕන දෙයක් කතා කරන්න පුළුවන්, ඕන විදියට හැසිරෙන්න පුළුවන් යාළුකම තියෙන පිරිසක්. ඉතින් එහෙම ජීවත් වෙන එකත් හරි සුන්දරයි. ඉතින් මේ තමයි අපි 2025 සමරපු නත්තල. එහෙනම් ගිහිල්ලා එන්න ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. මම දිනේෂි.